මෙවර ජනප්‍රිය නිලිය ලෙස අභිෂේක ලබන්නේ ඡන්ද 9,13,021ක් ලබා ගනිමින් දුෂේනී මියුරංගී දුෂේනී ජෆ්නාදරේ අරගෙන කොළඹ කට්ටිය ගාවට ඇවිල්ලා යහුට නටනකොට අපිට හිතුණා මේක ගණී කියලා ඔයා. දැන් කී වතාවක් ජනප්‍රිය නිලිය ලැබුණාද? සුමති සම්මානවලේ මේ තුන්වෙනි ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය සම්මානය. හොඳයි. දැන් මීට පෙර මේ වේදිකාවට ගොඩ වෙච්ච සෑම ශිල්පියෙක් ශිල්පිනියක්ම විනිශ්චය මණ්ඩලයේ විසින් තෝරා ගන්නා ලද යම්සි ප්‍රමිතියකට ඔවුන්ව තෝරාගත්තේ. දැන් ඔබට ඕයේ ලැබෙන්නේ විනිශ්චය මණ්ඩලයෙන් නෙමෙයි. 9,33,021ක විනිශ්චය මණ්ඩලයකින්. නේ? ඒ ගැන යමක් කියන්න අපිට. කොහොමද ඒ රඳවාගෙන ඔබ ආදරණීය ලෙස ප්‍රේක්ෂකාගාරය පිනවන්නේ? ඒක ඇත්තටම මම හිතනවා යම්කිසි වාසනාවක් කියලා. ඔබතුමාගෙන් මම මේ සම්මානය මේ වේදිකාවේ ලබන දෙවෙනි වතාව මම හිතන්නේ. ඉතින් හරිම සන්තෝෂයි, බොහොම ස්තුතිවන්ත වෙනවා සුමති සම්මානවලට. මේ වගේ සම්මානවලක තමයි මම මගේ ජීවිතේ පළවෙනි සම්මානය දා ලැබුවේ. ඉතින් අද මේ සම්මානය මට ලබා දුන්නාට බොහොම ස්තුතියි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. සුමතිපාල මහත්මයා බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගේ නිර්මාණ 3ක් මේ වෙනකොට විකාශනය වෙනවා. ඒ තුනේම අධ්‍යක්ෂකවරුන්, ඒ වගේම නිෂ්පාදකවරුන්, විශේෂයෙන්ම ශිවගුරුනාഥන් මහත්මයා, චේතනී විජේතුංග මහත්මිය, සද්දා මංගල සූර්ය බණ්ඩාර මහත්මයා, රංග ප්‍රේමරත්න මහත්මයා, මේ හැමෝම මතක් කරන්න ඕනේ. අපි දෙන්නත් එකට නිර්මාණයක එකට ස්ක්‍රීන් ස්පේස් එක බෙදා ගන්නවා. ඉතින් ආදරේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ හැමෝන්ටම ඕගලන්ගේ සම්මානෙ මේ ඕගොල්ලෝ වෙනුවෙන් ගොඩක් නිර්මාණ කරන්න මම බලාපොරොත්තු වෙන. බොහොම ස්තුතියි. හොඳයි, ඇයට අපේ අත්පොලසන්නාදය. දුෂේනී උණුසුම් සුබපැතුම් ඔබට ඔබේ ජයග්‍රහණය වෙනුවෙන්